ඔබ කවදාවත් හිතලා බලලා තියෙනවද? ලෝකෙ වටා නිහඬව සීතලෙන් වැසී ගිය හරියට මැරුණා වගේම ඒත් ජීවිතයක් වගේම ගලායන කඳු අතර හිමගංගා. ඒවයි ග්ලැසියර්ස් කියන්නේ. සුන්දරයි ඒ සුන්දරත්වයේ පිටුපස තියෙන්නේ භයානකම විනාශකාරී බලයකි. ග්ලැසියර් කියන්නේ වසර ගණනාවක් තිස්සේ වැටුණු හිම. සීතල තත්වයන් තුල දිය නොවී තරමක් උණුසුම් වූ දිනකින් පවා සෙරිනේට මලක් වගේ දියවෙන්නේ නැතිව තීව්‍ර පීඩනයෙන් අධිසංහනනය වෙලා මහ බැරැව්වට පටලවාගෙන යන හිමකැට විශාලකමකි. මේ ගල්වල වගේ බරහිම නිහඬව අරගලය කරමින් පහළට කඳු අඩරින් ගලා යනවා. කෙලින්ම කියනවා නම් මේවා සීතල මරණ ගංගා. ග්ලැසියර්ස් ලෝකේ පුරා තියෙනවා. ඇන්ටාර්ක්ටිකාව, ග්‍රීන්ලෑන්ඩ්, ඇල්ප්ස්, හයිමලය, ඇන්ඩීස් වගේ උස කඳු පරාසවල. ඒ අතර ලෝව විශාලම ග්ලැසියර් එක ලෑම්බර්ට් ග්ලැසියර් දිගින් කිලෝමීටර් 90කටත් වඩා තියෙනවා. ඔයව හිතන්න වගේම මිනිස්කම අභියෝගයට ලක් කරන්න තරම විශාල ශක්තියක් තියෙනවා. මේවාට කියනවාට වඩා දැකලා හොඳයි කියනවා. නමුත් මේවා දැක්කාම ඔබට දැකෙන්නේ සුන්දරත්වයයි. ඔබට නොදැනෙන්නේ ඒ සීතල සුන්දරත්වය ආවරණය කරලා තියෙන මිනිස් සිවිලීකරණයටම තර්ජනයක්. උදාහරණයක් විදිහට ඉන්දියාවේ චාමෝලි දිස්ත්‍රික්කයේදී හිම කඳු මුදුනක ග්ලැසියර් එක කඩාවැටීමෙන් තද ප්‍රවාහයක් ඇති වුණා. නිවැරදිව කවුරුත් හඳුනා ගන්නත් කලේ නැහැ. ඒ තරම් වේගයෙන්, ඒ තරම් ශක්තියෙන් ගිනිකදු වගේ නායකමයක් වුණා. ගම්මාන ගිලලා මිනිස්සු මිය ගියා. මේක සාමාන්‍ය යතුරුපැදියකින් අභිමානයෙන් යන මිනිස්සු ජනපුර එක විනාඩියකින් සීතල ජලයෙන් ගිලවීමක් වගේ. ග්ලැසියර් එක කඩාවැපීම කියන්නේ කිසිම ආරවුලක් නැතුව කිසිම නායකයෙකුත් හෝ රටවල් සීමාවක් පවා ගණන් නොගෙන එකපාරට ජීවිත විනාශ කරන්න පුළුවන් බලය. ඒ අතුරුතුර අපිට නොපෙනෙන තර්ජනයක් තියෙනවා. ග්ලැසියර්ස් දිනෙන දින දියවෙමින් පවතින එක. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා ග්ලැසියර්ස් විශාල පරිමාණයකින් අහිමි වෙලා තියෙනවා. නාසා වාර්තා කරන විදිහට ග්‍රීන්ලෑන්ඩ් ග්ලැසියර්ස් පසුගිය වසර 20කින් මිලියන ගණනක් ටොන් හිම අහිමි කරලා. ඒ වතුර මුහුදට එකතු වෙලා මුහුදු මට්ටම ඉහළ යනවා. ඒකෙන් හුඟක් දිවඩිවලට විශේෂයෙන්ම දුප්පත් ජනප්‍රදේශවලට විශාල ආපදා තර්ජනයක්. මුහුද උඩින් විසිවෙන සුළංගක් වගේ නැවෙයි මේක. මේක නම් මිනිස්කමට මව්බිමටම වතුර යටකල් හැකි මිනිස් නපුරුකමක්. අතිපලයක්. ග්ලැසියර්ස් නිහනයි. ඒත් ඒ නිහනකම තමයි භයානකම. ඒව ගලා යනවා. දැඩි ශක්තියකින්, දැඩි ශීතලයකින්, දැඩි විනාශයකින්. අපිට දැන්ම තීරණයක් ගන්න ඕන. පරිසරය රැකගන්නද නැත්නම් අපේම අනාගතය මේ ගිලින ගිලියන හිම ගංගාවට අත්හැරදියද? මේ ග්ලැසියර්ස් ලෝකය හෙටටම වෙනස් කරන්න පුළුවන්. ඒක නිවන් දෙන සීතලයකිද නැත්නම් ජීවිත නසාදමන සීතල මරණයකිද? තීරණය කරන්නේ අපි.